සුබ දවසක් කියලා පිළිගන්නවා. ඔන්න අදත් ප්‍රීචන් ඇකඩමි YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාලා හැමෝටම ඔන්න අදත් ඔයාලට කියලා දෙන්න යන්නේ WhatsApp වල තවත් සුපිරි tips and tricks එකක් ගැන. ඉතින් අද වීඩියෝ එකේ වැදගත්කම වෙන්නේ WhatsApp එකේ ඔයාට එන message එකක් ඔයා සීන් කරොත් කාටවත්ම පේන්නේ නැති වෙන settings හදාගන්නේ කොහොමද කියලා මේ ගැන දන්නේ නැති අයට කියලා දෙන එක. මේකේ වැදගත්ම දේ වෙන්නේ ඔයා මැසේජ් එකක් සීන් කරාට අනිත් හැමෝටම පේන්නෙත් නෑ වගේම අනිත් අයත් ඔයාට දාපු මැසේජ් එකක් සීන් කරාට ඔයාට පෙන්වන්නෙත් නෑ. ඉතින් මම හිතුවා ඔයාට මේ ගැන චුට්ටක් මතක් කරන්න ඕනේ කියලා. ඉතින් අපි බලමු කොහොමද මේ setting එක හදාගන්නේ කියලා. මුලින්ම ඔයා යන්න ඕනේ ඔයාගේ ෆෝන් එකේ WhatsApp එකට. මෙන්න මේ විදිහට මම මගේ ෆෝන් එකේ WhatsApp එකට log වුණා. ඊගාවට දෙවෙනියට ඔයා කරන්න ඕනේ WhatsApp එකේ setting එකට යන්න ඕනේ. ඉතින් මෙන්න මේ විදිහට මම WhatsApp setting එකට log වුණා. ඊගාට මේ list එකේ පල්ලට යනකොට ඔයාට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන account කියන එකට පල්ලෙන් තියෙනවා privacy කියලා option එකක්. මෙන්න මේ privacy කියන එක ඔයා touch කරන්න. එතකොට මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් ඔයාලට දෙනවා. මේ ඉන්ටර්ෆේස් එක මෙහෙම පල්ලට මේ ලිස්ට් එක ඇදගෙන පල්ලට යනකොට ඔයාලට බලා ගන්න පුළුවන් වෙයි මෙන්න මේ වගේ ඔප්ෂන් එකක් දීලා තියෙනවා ඔයාලට. මෙතන දකුණු පැත්තේ කෙළවලේ බැලුවොත් ටික් එකක් on off කරන්න දීලා තියෙනවා. මෙන්න මේ ටික් එක on off කරන එකෙන් තමයි වෙන්නේ ඔයාලට WhatsApp message එකක් ආවොත් ඔයා සීන් කරාට ඒ message එක දාපු කෙනාට ඔයා message එක සීන් කරාද කියලා පෙන්වන්නේ නැතුව යනවා. සහ ඒ වගේම තමයි ඔයා එයාලට message ඔයා තව කෙනෙක්ට message එකක් දැම්මොත් එයාලා ඔයාගේ message එක සීන් කරාද නැද්ද කියන එකත් ඔයාට පෙන්වන්නේ නැහැ. මෙන්න මේ දෙකම වෙන විදිහට තමයි WhatsApp එකේ මේ option එක අපිට දීලා තියෙන්නේ. ඉතින් මෙන්න මේ විදිහට තමයි මේ option එක අපිට WhatsApp එකෙන් on කරගන්න තියෙන්නේ. ඉතින් අපි බලමු කොහොමද මේක වැඩ කරන්නේ කියලා. මම මෙන්න මේ විදිහට මෙතන මේ ටික් එක ඕෆ් කරනවා. එතකොට ඔයාලට බලා ගන්න පුළුවන් වෙයි මෙන්න මේ විදිහට තමයි අපිට මැසේජ් එක පෙන්වන්නේ. කියන්නේ යවපු කෙනාට මැසේජ් එක බැලුවේ නැහැ කියලා තමයි පෙන්වන්නේ මෙතන. ඒ කියන්නේ අපි කෙනෙක්ට මැසේජ් එකක් යවුවට පස්සේ WhatsApp එකෙන් හරි දෙකක් වැටෙනවානේ. ඊට පස්සේ ආ මැසේජ් එක බැලුවට පස්සේ හරි දෙක නිල් පාට වෙනවා. මේකෙන් වෙන්නේ යා මැසේජ් එක බැලුවත් අර හරි දෙක නිල් පාට වෙන්නේ නැතුව අනිත් විදිහටම තියෙන එක. අන්න ඒක තමයි මෙන්න මේ ඔප්ෂන් එකෙන් වෙන්නේ. එතකොට ඔයාලට බලා ගන්න පුළුවන් වෙයි මෙන්න මේ වගේ තමයි ඔයාට මේ ටික් එක ඔෆ් කරාට පස්සේ WhatsApp එකේ මැසේජ් එක පෙන්වන්නේ. ඉතින් අද වීඩියෝ එක ඔයාලට වැදගත් වුණා නම් වීඩියෝ එකට ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ඒ වගේම ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. ඔයා ප්‍රීචන් ඇකඩමි YouTube channel එකට අලුත් කෙනෙක් නම් channel එක subscribe කරලා ඒ වගේම එහා පැත්තේ තියෙන bell icon එක all දාලා තියාගන්න අමතක කරන්න එපා.